අපි දන්නවා මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙලා මේ අවුරුද්ද ජනවාරි මාසේ 1 වෙනිදා ආරම්භ කෙරුණේ ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන. ඒ ව්‍යාපෘතිය ගැන ඒක ආරම්භ කරනකොටත් ඒ ව්‍යාපෘතියට ඇක්ෂන් ප්ලෑන් එකක් තිබුණේ නැහැ. එතකොට අපි ඒ දවස්වලත් කිව්වා මේ වාර සාමාන්‍යයෙන් කලින් අවුරුදු වලත් රජයන් විසින් මේ විදිහටම දේවල් ගෙනල්ලා ජනවාරි 1 වෙනිදාට හඳුන්වලා දීලා රාජ්‍ය සේවයේ අයට එක පොඩි ඉවෙන්ට්ස් කරලා ඒක හැමම යටපත් වෙලා යනවා. ඉතින් ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකා එකත් මේ මෑතක් වෙනතුරුත් අපිට පේන විදිහේ වැඩක් සිද්ධ වුණේ නැහැ. එතකොට ඒකටත් මේ විදිහෙම යම්කිසි සංදර්ශනයකින් තමයි පටන් ගත්තේ. දැන් මේකෙදිත් වැඩසටහනට කලින් ජනමාධ්‍යවේදීන් කැඳවලා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය කරුවන්ට කතා කරා. හැබැයි එතනදිත් ඒ අයගේ දේශන හැරුණාම ඇක්ෂන් ප්ලෑන් එකක් ප්‍රසන්ටේෂන් එකක් දුන්නේ නැහැ. මෙන්න අපේ ප්‍රෝග්‍රෑම් එක. මේ මත්ද්‍රව්‍ය ලෝලීත්වයෙන් ඉවත් කරන්න සමාජය කොයි විදිහටද වැඩ කරන්නේ? ඔබේ කොටස මොකක්ද? අපේ කොටස මෙන්න මේක, මහජනතාවගේ කොටස මෙන්න මේක කියලා ඒක ප්‍රසන්ටේෂන් එකක් හදලා ඒක ප්‍රසන්ට් කරා නම් ඒක තමයි ඇක්ෂන් ප්ලෑන් එකක් විදියට ගෙනියන්න වෙන්නේ. අපි බණ අහනවා හැමදාම. දේශපාලකයෝ දේශනා කරනවා, ආගමික පක්ෂයත් දේශනා කරනවා. දේශනා අහන එක තමයි අපි උපන්දා ඉඳලා කරන්නේ. මෙන්න මේ ටික හරියට වුණා නම් කොහොමද මේක ගෙනියන්නේ?